තාත්තේ ඉස්කෝලේ මම කැමති ගෑනු ළමයෙක් ඉන්නවා. මට තාත්තගේ හෙල්ප් එක ඕනේ. මොකද තාත්තා කොහොමත් කෑලි ටෝක් කරන්න දක්ෂයිනේ. මොකද්ද මං මේ කෑලි කියන්නේ? මූ කියනවා ඒ කියන්නේ ලස්සන කෙල්ලෙක්ට තාත්තේ. හරි. කමක් නෑ කියලා මම මූව මේසෙන් ඉඳවගෙන කිව්වා. හෙට පන්තියේදී එයා දිහා බලලා පොඩි හිනාවක් දාපන්. එයා පෙරලා හිනා වුණොත් වැඩේ ගොඩ තමයි පුතේ. මම කියපු හැම වචනෙම මිනිහා ලියාගත්තා. පහුවදා මුගේ මූණේ හිනහව කණේ. තාත්තේ ඔයා නම් දීයෙක්. එයාට මට හිනා වුණා. දතු පෙන්නලා. මමත් ඉතින් හයි ෆයිව් එකක් දීලා කිව්වා නියමයි. හෙට ගිහින් පොඩි උදව්වක් ඉල්ලපන්. පෑනක් හරි පැන්සලක් හරි ඉල්ලපන්. එතකොට එයාගේ අවධානය උඹට තවත් වැටෙනවා. ඊළඟ දවසේ මූ දුවගෙන ඇවිත් කියනවා තාත්තේ මම පැන්සලක් ඉල්ලුවා. එයා මට පැන්සල් දෙකක්ම දීලා ඇහැකුත් ගෙවුවා කියලා. මම පුටුවට හේතු වෙලා කිව්වා එයා උඹට කැමති කොල්ලෝ. කොල්ලත් ඉතින් කන්නාඩිය ඉස්සරහට වෙලා ප්‍රැක්ටිස් කරලා කිලින්ම අහපන් ඉස්කෝලේ ඩාන්ස් එකට යන්න ඉන්නවාද කියලා. පහුවදා ඉස්කෝලේ ගියේ හරියට යුද්ධයකට යනවා වගේ. ඔන්න ඒ දවස් මට පුතන්ගේ නම්බර් එකකින් කෝල් එකක් එනවා. good morning මම ඔයාගේ පුතාගේ ටීචර් කතා කරන්නේ. මම මේ කතා කරේ ඔයාගේ පුතාද මගෙන් ඇහුවා ඩාන්ස් එකට යන්න ඉන්නවාද කියලා. ඒක හරිම ස්වීට්. හැබැයි කිසිම ගැළපීමක් නැහැ. මම ගෙදර යද්දි කොල්ලා ඇඳින් මුණ ඔබාගෙන අඬනවා. මම කිසිම දවසක් ඔයාව විශ්වාස කරන්න නරකයි. ඔයා මගේ හදවත කැඩුවා. කකා. මම ඇඳින් වාඩි වෙලා හිමීට කිව්වා. ඉතින් මේක මගේ වැරද්දක් නෙවෙයි නේද? ඔබ මේ ඉස්කෝලේ ටීචර්ලට ලයින් දානවා කියලා මට කලින් කිව්වේ නෑනේ.